ඉතින් අද අපි මෝඩ යාළුවා ගැන දැනගත්තා. ඒක ඇත්ත. ඒ දේවල් දැනගත්තත් අදමයි. ඔව් ජේ. මේ ලෝකේ අපි නොදන්න දේවල් කොච්චර ගන්න තියනවද? ඒකනේ අපි රිකීට එන්න කිව්වේ. සිහස. අද අපිට මිනි ලයිබ්‍රරි ව්‍යාපෘතිය ගැන කියන්න උදකුණා නේද? ඔව්නේ. ඒ මියමි දෙන්නට ඒ ගැන අමතක වුණානේ. ඒ හින්දා අපි දෙන්න ඒ ගැන චුට්ටක් විස්තරයක් කියමු නේද? හා. එහෙනම් විදිනම් පටන් ගන්නකෝ. හොඳයි. මිනි ලයිබ්‍රරි කියලා කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා කරන වැඩක්. මෙතනදී පුස්තකාල පහසුකම් අපම පාසල් වලට අපි පොත් ලබා දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ අපේ ව්‍යාපෘතියට දායකත්වය දෙන එක. ඔයාලට අපිට පොත්පත් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ පාසල් වල මාධ්‍ය එකකවලට අපේ මේ ව්‍යාපෘතියට උදව් කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන වලට අපිට උදව් කරන්න පුළුවන්. කරන්න දෙන්නේ මේ අංකවලට කතා කරන එක. ඔයාලා දෙන දායකත්වය එමියම් මුළු ලෝකෙටම පෙන්වන්න සූදානම්. ඔව්. ඒ වගේම ඒ ගැන අපි අපේ YouTube නාලිකාවෙන් දැනුවත් කරනවා. ඒත් එක්කම මේ පණිවිඩය හැමෝටම කියන්න අමතක කරන්න එපා. එහෙනම් සියාසා දැන් අපි ඊළඟ අංගයට යමු. විඳන අපි ඊළඟට පෙන්වන්නේ මොනවද? සමනලදී පාට පාට කන මෙදිරියෝ රැට අයියෝ මං කිව්වේ සින්දු කියන්න නෙවෙයි යන්නේ. අයියෝට මතක නැද්දන්නේ කිඩ්ස් ක්‍රාෆ්ට් වල අද පෙන්වන්නේ සමනලෙක් හදන විදිය. අයියෝ එහෙම කියන්න බෑ. දැන් අපි බලමු කිඩ්ස් ක්‍රාෆ්ට්.